අපි හෑන්ඩ්මේඩ් තේ නිෂ්පාදනය කරනවා. අතින් සකස් කරන ශිල්පීය තේ තමයි නිෂ්පාදනය කරන්නේ. එතකොට මගේ ව්‍යාපාරය මම සංචාරක කර්මාන්ත ඉලක්ක කරගෙන තමයි කරගෙන යන්නේ. ඒ යන අතරේ අපි මේ ඉන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කේ. ගොඩක් වෙලාවට වැස්සෙන් අපිට ප්‍රොඩක්ෂන් කරන්න කරදරයි. මොකද සීතල තියෙනකොට අපේ නිෂ්පාදන පුස්කන්න බලනවා ගොඩක් වෙලාවට. දින ගණනාවක් සමහර දවස්වලට අපිට විදුලිය නැති වෙලා තියෙන දවස් තියෙනවා. එතකොටත් අපේ නිෂ්පාදන කරගෙන යන්න ටිකක් අපහසුයි. ඒ අතරේ තමයි මේ අපිට විදුලි බිල වැඩිවීමත් එක්ක අපි දවසට වැඩ කරන පැය ගාණක් අනුව අපිට ලොකු විදුලි බිලක් එනවා. අර නිතර අපි වැඩ කරන යන අතරතුරදී අපේ විදුලිය අපි කළමනාකරණය කරගනිමින් තමයි අපේ නිෂ්පාදනත් කරගෙන ගියේ. ජපන් රජයේ ආධාර මගින් UNDP සහයෝගයෙන් මේ ප්‍රදේශයේ කුඩා ව්‍යාපාර කරන අයට සූර්ය බල පද්ධතිය ලැබුණා. ඒ හරහා මටත් අවස්ථාවක් ලැබුණා සූර්ය බල පද්ධතියක් ලබා ගන්න. පහුගිය දවස්වල අපිට ඇති වුණු දික්වා සිලිකුණාටුවෙන් වගේම අපේ ව්‍යාපාරයත් අතරමඟ නතර වුණා. මොකද මාසයක් විතරම අපිට විදුලිය තිබුණේ නැහැ. ඒ අතරේ අපිට වැඩ කරගන්න බැරි වුණා. මේ ලැබුණු සූර්ය බල පද්ධතිය හරහා අපි දැන් අඛණ්ඩවම වැඩ කටයුතු කරගන්නවා. ඒ අතරේ අපිට විදුලි බිල ගොඩක් අඩුයි. ඒ වගේම අපිට නිෂ්පාදන අපේ පුස්කන් නැතුව ඒවා ආරක්ෂිතව තියාගන්න පුළුවන්. මොකද දිගටම අපිට විදුලිය පවත්වාගෙන යන්න පහසු නිසා මේ අපිට ලොකු වාසියක් තියෙනවා. ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා අපේ නිෂ්පාදන තව ටිකක් පුළුල් කරලා මේ ව්‍යාපාරය ඉස්සරහට අරගෙන යන්න. දික්ටා වගේ ආපදා තත්ත්වයකදී වුණත් මොන අර්බුදයක් ආවත් අපිට විදුලිය නැති ඕනෑම වෙලාවක අපේ මේ වැඩ කටයුතු අඛණ්ඩවම දැන් කරගෙන යන්න හැකියාව තියෙනවා. අපේ ව්‍යාපාර කටයුතු වගේම ගෙදර කටයුතු වලටත් අපි සූර්ය බල ශක්තිය පාවිච්චි කරන නිසා විදුලි බිල ගොඩක් දැන් අපේ අඩුයි. ටීටුවරිසම් හරහා රටට විදේශ විනිමය අරගෙන එන්න මේ සූර්ය බල පද්ධතිය ලොකු අත්දැකීමක් වුණා.